දරුවනේ මේ ඔයගලන්න අද තියෙන පාඩම ද්විපද ප්‍රකාශන ප්‍රසාරණය කිරීම. එතකොට මේක ඔයාලා 10 දිත් ඉගෙන ගත්තා. 10 තිබ්බා A ධන B වල දෙවෙනි බලය ප්‍රසාරණය. 11 දී තියෙනවා A ධන B වල තුන්වෙනි බලය ප්‍රසාරණය. එතනින් එහා එකක් ආවොත් කොහොමද කරන්නේ කියන එක ඔයාලගේ 10 11 පොත්වල නැහැ. එතකොට මේ පාඩමේ වැදගත්කම තමයි මේක A level maths දක්වා යන එකක්. එතකොට මේ අතරමැද කෑල්ල A level maths වලත් නැහැ. O level වලත් නැහැ. එසේ මැද කෑල්ල කරගන්න පැස්කල් ත්‍රිකෝණය කියලා එකක් තියෙනවා. මම හිතන්නේ ඔයාලා මේක අහලා නැතුව ඇති. එසම පැස්කල් ත්‍රිකෝණයෙන් සංගුණක ලබාගෙන ද්විපද ප්‍රකාශන ප්‍රසාරණයක් කරන්නේ කොහොමද කියන එක මතක් කරන්න යන්නේ. ඊට ඉස්සෙල්ලා පැස්කල් ත්‍රිකෝණය හැදෙන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න. බලන්න. මම මෙහෙම එකක් ගහනවා. ඊට පස්සේ දෙපැත්තෙන් එකේ දෙකක් අනිනවා. ඊළඟට නැවතත් එකේ දෙකක් දෙපැත්තෙන් ගහනවා. ඊට පස්සේ කරන්නේ මේ දෙන්න එකතු කරලා මැදට දානවා. මේ දෙක එකතු කරොත් 1 1 එකතු කරොත් 2යි ඒ දෙක ඔය දෙන්නගේ මැදින් ඊළඟ නැවතත් එකේ දෙකක් මෙහෙම දෙපැත්තට යනවා. ඊට පස්සේ කරන්නේ මේ දෙන්න එකතු කරලා මැදට දානවා. මේ දෙන්න එකතු කරලා ඒ දෙන්නගේ මැදට දානවා. 1යි 2යි එකතු කරොත් 3යි මැදින් ලිව්වා 3යි. ඊළඟට 2යි 1යි එකතු කරොත් 3යි ඒ දෙන්නගේ මැදින් දානවා 3යි. ඊළඟ නැවතත් එකේ දෙකක් දෙපැත්තට යනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා මැදින් ලියන 1යි 3යි එකතු කරොත් 4යි. 3යි 3යි එකතු කරොත් 6යි. 3යි 1යි එකතු කරොත් 4යි. නැවතත් දෙපැත්තට එකේ දෙකක් යනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා මැදට දානවා 4යි 1යි 5යි. මේ දෙක එකතු කරලා ඒ දෙන්නගේ මැද ලියුවොත් 6යි 4යි 10යි. මේ දෙක එකතු කරලා ඒ දෙන්නගේ මැදින් ලියුවොත් 10යි. මේ දෙන්න එකතු කරලා ඒ දෙන්නගේ මැදින් ලියුවොත් 4යි 1යි 5යි. උදාහරණ වෙනවා මේ රටාව දිගටම ලියන්න පුළුවන් දෙපැත්තට එකේ දෙකක් ගන්නවා. මේ දෙක එකතු කරලා ඒ දෙක මැදට දානවා. මේ දෙක එකතු කරලා ඒ දෙන්නගේ මැදින් ලියනවා. 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 හරි? ඒතර ඕක අපි හඳුන්වනවා පැස්කල් කියන ගණිතඥයා හොයාගත්ත නිසා පැස්කල් ත්‍රිකෝණය කියන්නේ. එතකොට මේකෙන් අපිට පුළුවන් විපද ප්‍රකාශනයක් ප්‍රසාරණයේ තියෙන සංගුණක ටික හොයාගන්න. මේක A ධන B වල බිඳුවෙනි බලය, මේක A ධන B වල පළවෙනි බලය, මේක A ධන B වල දෙවෙනි බලය, මේක A ධන B වල තුන්වෙනි බලය, මේක A ධන B වල හතරවෙනි බලය, මේක A ධන B වල පස්වෙනි බලය. එතකොට මේ දෙක මෙයයි මෙයයි. sorry මේකයි මේකයි. මෙයා 10 වසරේ තියෙනවා. මේක 11 වසරේ තියෙනවා. එතකොට මේක 10 වසර මනෝමය ප්‍රසාරණය A වර්ගයේ ධන දෙකක් AB ධන B වල වර්ගය. මේකේ උත්තරය A වල තුන්වෙනි බලය ධන 3යි A වර්ගයේ B ධන 3යි AB වර්ගයේ ධන B වල ගන්න. එතන බලන්න මේ පැස්කල් ත්‍රිකෝණයෙන් තමයි මේ සංගුණක තියෙන්නේ. දැන් මෙතන සංගුණක 1යි. මෙතන සංගුණකේ 3යි. මෙතන සංගුණකේ 3යි. මෙතන සංගුණක 1යි. 1යි 3යි 3යි 1යි. මේ 1යි 3යි 3යි 1යි. මේකේ සංගුණක 1යි. මෙතන සංගුණකේ 2යි. මෙතන 1යි. 1යි 2යි 1යි. 1යි 2යි 1යි. හරි? එතකොට දැන් මේකේ ඉතිරි පද ටික හැදුනේ කොහොමද කියලා මම මේ දෙකෙන් විස්තර කරන්නම්. හරි? ඒතර හතරවෙනි බලයක් පස්වෙනි බලයක් තිබ්බොත් මේ විදිහට මේ පැස්කල් ත්‍රිකෝණය ඇසුරින් සංගුණක ටික දාගෙන ප්‍රසාරණය කරන්න පුළුවන්. මෙතන ටිකක් ඉඩමදි නිසා මම යටින් ලියන්නම්. බලන්න A ධන B වල පස්වෙනි බලය. ප්‍රසාරණය කරොත් ඔයාලට මේකේ රටාවක් ගන්න පුළුවන්. මේ බලන්න තුන්වෙනි බලයේ තියෙනකොට A වල තුන්වෙනි බලයෙන් පටන් ගත්තා B වල තුන්වෙනි බලයෙන් ඉවරුණා. මේ A තුනෙන් පටන් ගත්තා B තුනෙන් ඉවරුණා. ඒතකොට දෙවෙනි බලයේ තියෙනකොට මුල් පදයේ දෙවෙනි බලයෙන් පටන් ගත්තා අග පදයේ දෙවෙනි බලයෙන් ඉවරුණා. එහෙනම් මේකේ මොනවා වෙයිද? මුල් පදයේ පස්වෙනි බලයෙන් පටන් අරන් අග පදයේ පස්වෙනි බලයෙන් අවසන් වෙනවා. හරි? ඒ වගේම තවත් දෙයක් වෙනවා. හැම වෙලේම බලයට වඩා පද ගාන එකක් වැඩි. මේ තුන්වෙනි බලයේ තියෙනකොට පද දින 1යි 2යි 3යි 4යි. දෙවෙනි බලයේ තියෙනකොට පද 1යි 2යි 3ක්. බලයට වඩා පද ගාන එකක් වැඩි. එහෙනම් පස්වෙනි බලයේ තියෙනකොට පද 6ක් හැදෙනවා. ඒ පද 6 සංගුණක 6 තමයි මේ තියෙන්නේ. 1 5 10 10 5 1.
මම ඔයාට මෙන්න මේ A ධන B වල පස්වෙනි බලය ප්‍රසාරණය කරන හැටි කියලා දෙන්න. A ධන B වල පස්වෙනි බලය මුලින්ම කරන්නේ මෙතන තියෙන සංගුණක ටික ලියා ගන්න. එතකොට පස්වෙනි බලය නම් පද 6ක් හැදෙනවා. එතකොට පළවෙනි පදයේ සංගුණක 1යි, ඊළඟට 5යි, ඊළඟට 10යි, ඊළඟට 10යි, ඊළඟට 5යි, ඊළඟට 1යි. ඊට පස්සේ කරන්නේ මේ වනහන් තුල තියෙන පද දෙකේ ගුණිතය දාගන්න. A සහ B ගුණ කළොත් AB 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 AB. හරි. දැන් නැද තියෙන ලකුණ ධනයි නම් සියලුම ලකුණු වෙන්නේ ධන. හරි. ඊට පස්සේ පස්වෙනි බලය තියෙනකොට මුලින් තියෙන කෙනාගේ පස්වෙනි බලයෙන් පටන් ගන්නවා. ඒතර ඒ වල පස්වෙනි බලයෙන් පටන් ගන්න එයාගේ බලය එක එක අඩු කරනවා. ඒතර 5න් එකක් අඩු කරොත් 4යි, ඊළඟට යනකොට 3යි, ඊළඟට යනකොට 2යි, ඊළඟට යනකොට 1යි, ඊළඟට යනකොට 0යි. ඊළඟට දෙවෙනියට තියෙන කෙනාගේ බලය බිඳුවෙන් පටන් ගන්න එක එක වැඩි කරනවා. 0යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි. දැන් බලන්න මෙතන ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි. එහෙනම් B වල බිඳුවෙනි බලය කියන්නේ 1යි. මෙතන ආගියත් 1යි. 1 එකෙන් වැඩි කරොත් 1යි. 1 A වල 5න් වැඩි කරොත් උත්තරේ A වල 5යි. ඒ නිසා මේ දෙක අවශ්‍ය නැහැ. A වල 5යි. අගට A වල බිඳුවෙනි බලය කියන්නේ 1යි. 1 එකෙන් වැඩි කළොත් 1යි. 1 B වල 5න් වැඩි කරොත් B වල 5යි. ඒ නිසා B වල 5 ගෙල්ලේ. ඒ වගේම මේවට 1 කියන එක අවශ්‍ය නැහැ. 1 කියලා සාමාන්‍යයෙන් බලයක් කියන්නේ නැහැ. ඒ උත්තරය ඕකයි. එතකොට මේකෙත් ඔය කතාව හරින්නේ නේ. A වල 3යි, එකක් අඩු කරොත් 2යි, එකක් අඩු කරොත් 1යි. B වල මෙතන නැහැ. ඊට පස්සේ B වල 1, B වල 2, B වල 3. පැහැදිලි? එතකොට මේක තමයි කතාව. ඍණ තිබ්බොත් ඕකමයි. A ඍණ B වල පස්වෙනි බලය තිබ්බොත් මේ උත්තරේමයි ලකුණ විතරයි වෙනස්. A වල 5, 5ක් A වල 4යි B, 10ක් A වල තුන්වෙනි බලය B වර්ගය, 10ක් A වර්ගයේ B වල තුන්වෙනි බලය, 5යි A B වල 4, B වල 5. ඍණ තිබ්බොත් කරන්නේ හැම වෙලේම පටන් ගන්න එක ධන ඊළඟ ඍණ ඊළඟ ධන ඊළඟ ඍණ ඊළඟ ධන ඊළඟ ඍණ ලෙස මාරු කරනවා. එතකොට මෙන්න මේ ආකාරයට අපිට 10 11 දී තියෙන්නේ මේ දෙක විතරයි. හදිසි ඒවා හතරවෙනි බලයක් පස්වෙනි බලයක් ඇරුවොත් එහෙම නැත්නම් වැඩිදුර ගණිතය ගැන හිතන කෙනෙකුට මෙන්න මේ පැස්කල් ත්‍රිකෝණයේ ඇසුරින් මේක ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක 100 වෙනි බලය 1000 වෙනි බලය 1500 වෙනි බලයක් තිබ්බොත් මේ පැස්කල් ත්‍රිකෝණයක් ඇඳගන්න එකක් කරදරයි. ඒසයි ඒ A-level maths වලදී අපි මේ සඳහා සූත්‍ර භාවිතා කරනවා. විපද ප්‍රකාශන කියලා පාඩමක් A-level maths වල තියෙනවා. එතෙන්දී අපි සූත්‍රයක් භාවිතා කරනවා. NCR සමානයි n වල ක්‍රමාරෝපිතයේ බෙදීම R වල ක්‍රමාරෝපිතයේ වාරයක් n ඍණාර්ගයේ ක්‍රමාරෝපිත අගය කියලා සූත්‍රයක් තියෙනවා. අපි මේක භාවිතයෙන් මෙතනින් එහාට ගැටලු ටික අහමු. හරි? එහෙනම් අපි ඊළඟ කොටසට යමු.